ආයිබෝවන් අද අපි අලුතෙන්ම වැඩක් පටන් ගන්න හදන්නේ. ඒ තමයි ලිප්ස් গুপ্ত විද්‍යාගාරයේ channel එක. ඔයාලට ප්‍රශ්නයක් තියෙන්න පුළුවන් මේ නම ඇහුවම මොකද්ද මේ ලිප්ස් গুপ্ত විද්‍යාගාරය කියන්නේ කියලා. ඉතින් ඒ ගැන කතා කරන්න අපි අද මෙතනට ගෙනාව විශේෂ අමුත්තේ. ඒ තමයි ලංකා මනෝවිද්‍යා ආයතනයේ එහෙම නැත්නම් ලිප්ස් ආයතනයේ ප්‍රධාන විද්‍යායක අධ්‍යක්ෂ සමනි සමනකෝන් මහත්තයා. ආයිබෝවන්. දැන් මම අඳුන්වලා දෙනකොටම කිව්වා මේ අලුත් වැඩක් කරන්න යන්නේ. මේ අලුත් වැඩේ ගැන සර්ගේ හඳුන්වා දීම පොඩ්ඩක් මේ අයිඩි කියන්නකො මොකද්ද මේ වැඩේ මොකද්ද කරන්න යන්නේ කියලා. ලංකා මනෝවිද්‍යායතනයේ ප්‍රධාන අංශ දෙකක් තියෙනවා. එකක් තමයි බටහිර මනෝවිද්‍යාව ඉගෙනීම. අනිත් කොටස තමයි ශක්ති මනෝවිද්‍යාව හෙවත් නැගෙනහිර මනෝවිද්‍යාව උගන්වන එක. නමුත් අද අපි සාකච්ඡා කරන්නේ මේ ශක්ති මනෝවිද්‍යාව කියන්නේ මොකක්ද? ඒක අපේ සමාජය තුළ දැනට පවතින්නේ කොහොමද කියන එකයි. දැන් නැගෙනහිර මනෝවිද්‍යාව කියලා කිව්වම මේ කට්ටිය හිතන්න පුළුවන් මේක යුරෝපයේ භාවිතා වෙන්නේ නැති දෙයක් ගැනද මේ කතා කරන්නේ කියලා. ඒක නිසා පොඩ්ඩක් තවදුරටත් ඒක පැහැදිලි කරනවා නම්. ඔව්. යුරෝපයේ මුළු මානව සංහතියේ මුල්ම මනෝවිද්‍යාව තමයි গুপ্ত විද්‍යාව. අත වශයෙන්ම ආගම් පැන නැගින්නේ গুপ্ত විද්‍යාව හරහා. গুপ্ත විද්‍යාව කියලා අපි කියන්නේ සාමාන්‍ය අපේ රටේ පාවිච්චි වෙන අපි කියමු ජ්‍යොතිෂය, කබලා ශාස්ත්‍ර කියන මායා වෙලා ශාස්ත්‍ර කියන විවිධ ගුරුකම්, මන්ත්‍ර, හෝඩියන්, පූජා වර්ගයේ ඔක්කොම තියෙනවා මේකට. තව ගොඩක් තියෙනවා. ඇත්තම යුරෝපයට ආගම් යන්න කලින් ඒ අය හැම රටකම දැන් මම තව ඉස්සරහදී රටවල් කියනවා. ඒ රටවල් වල ඉතාම වටිනා গুপ্ত කර්ම සහ গুপ্ত කාර්යයන් තමයි තිබුණේ. අදටත් නවීකරණය අරගෙන කරගෙන අපි මේ පාඨමාලාවලින් උගන්වන්නත් ඔබට මොකක්ද ඒකට හරිම වචනේ තමයි උපදේශනේ නෙවෙයි අපි තියෙන්නේ ශක්ති මනෝවිද්‍යාත්මක චිකිත්සාව. චිකිත්සාව කියන්නේ සුව සාධනය කියන එකට. එතකොට උපදේශ දීලා දැන් ඇති වෙලා ඉන්නේ. ඉතින් අපි පැරණි গুপ্ত විද්‍යා ලෝකේ තියෙන ප්‍රධාන 10ක් අරගෙන ඒවයි අපේ බටහිර මනෝවිද්‍යාවේ තියෙන ඉතාම දියුණු කොටස අරගෙන මනසුව සාධනය කියන්නේ අවුල් වෙලා වැටිලා කඳහරා වැටිලා පිස්සු කෙලගෙන ඉන්න අයත් ගොඩ අරන් හොඳ ට්‍රැක් එකට තියෙන එක තමයි මේ গুপ্ত විද්‍යාගාරය කියන වැඩසටහනින් කරන්නේ. ඔව් සර්. එතකොට දැන් සර් කිව්වා ජීවිතේ ගොඩාක් පහළට වැටිලා ඉන්න අයට තමයි මේ ගොඩක් චිකිත්සාවක් මේ කරන්නේ කියලා. එතකොට සර් මොන වගේ ප්‍රශ්න තියෙන අයද වැඩිපුර සර් ළඟට යොමු වෙන්නේ? දැනටත් සර්ව හම්බ වෙන්න මේ කට්ටිය එනවද? නැත්නම් සර් මේ වැඩසටහන පටන් අරගෙන කොච්චර කල් වෙනවද? ඒ විස්තර ටිකක් කියන්න. ඇත්තටම මේක 2002 සැප්තැම්බර් මාසේ. දැන් අවුරුදු 23ක් වෙනවා. සජීව දිගන්තය කියන ඒ කාලේ අපි පටන් ගත්තේ ආධ්‍යාත්මික නැත්නම් ආත්මික උපදේශන සේවයක් විදිහට. එතකොට අවුරුදු 22 මගේ දැනුමත් අඩුයි, මගේ තියෙන අවබෝධයත් අඩුයි. ඉතින් ඒක ටිකක් පොළු වයසේ වගේ පටන් ගත්තේ. නමුත් මේක මේ අවුරුදු පුරාම දියුණු කරලා එතකොට අපිට 2007 අපි ලංකා මනෝවිද්‍යායතනය පිහිටවන්නේ ඇත්තටම විදේශගතව ඉන්න ශ්‍රී ලාංකිකයෝ අපිට සජීව දිගන්තය වැඩසටහනේ ප්‍රයෝජන අරගෙන එයාගේ ජීවිත ගොඩ ඇවිල්ලා අපිට කරපු ආධාර වලින් තමයි ලංකා මනෝවිද්‍යායතනය පටන් ගන්නෙ. එතකොට ලංකා මනෝවිද්‍යායතනය කියන එකේ ඇත්ත අම්මා තමයි මේ গুপ্ত විද්‍යා කොටස. දැන් සර් පාවිච්චි කරා වචන දෙකක්. එකක් ශක්ති මනෝවිද්‍යාව කියන වචනේ, අනිත් එක গুপ্ত විද්‍යාව කියන වචනේ. ඒකට බලාගෙන ඉන්න අයට ප්‍රශ්නයක් වෙන්න පුළුවන් මේ গুপ্ত විද්‍යාව කියන්නේ ශක්ති මනෝවිද්‍යාව කියන්නේ එකක්ද දෙකක්ද මොකද්ද මේ දෙකේ තියෙන සම්බන්ධය? ඔව් මෙහෙමයි. දැන් අපි ගන්න දැන් අපි විදුලි බල මණ්ඩලයට සල්ලි ගෙවලා ලයින් එකක් දාගත්තේ ඉඳලා ගෙදරට කරන්ට් එක එනවා. අපි එකෙන් ෆෝන් charge කරනවා නෙවෙයි ගොඩාක් වැඩ කරගන්නවා. ඒ වුණාට අපිට කම්බිය පෙන්නුණත් මීටරේ පෙන්නුණත්
අයන් එක ෆෝන් එක පෙනුනත් ශක්තිය පේන්නේ නැහැ නේ අපිට. ඒ විදුලි බල ශක්තිය කියන එක පේන්නේ නැහැ. එයා ඇවිල්ලා සම්පූර්ණ වැඩ කරලා දෙනවා. විදුලි බල මණ්ඩලේ මොන හරි ප්‍රශ්නයක් වුණත් ඌව කන්න හදනවනේ. ඒ තරම් අපිට අත්‍යවශ්‍යයි ඒක. එතකොට ඒකට අපි කියනවා ෆිසිකල් එනර්ජි කියලා. ෆිසිකල් එනර්ජි. ඇත්තටම මේ ශක්තිය පේන්නේ නමුත් ඒක නිපද වෙන්නේ කල්ලාපුරු වලින් හෝ උලන් හෝ බලයකින්. එතකොට සජීව ශක්තිය කියලා කියන්නේ ෆිසිකල් මූලාශ්‍රයකින් භෞතික මූලාශ්‍රයකින් එන එකක් නෙමෙයි. මේ අන්තරීක්ෂයේ ඒ කියන්නේ මුළු මහත් සක්වලේමත් අපේ භූමියගේ අංශුවෙත් හැමතෙම තියෙන ප්‍රාණීය ශක්තිය. එතකොට මේ ශක්තියේ ක්‍රියාකාරීත්වය හා තුලනේ තිබීම හා තුලනේ විඳීම මත තමයි අපි කියන්නේ මිනිස්සු පිස්සු කියලා ඉන්නේ ඒක මත. මිනිස්සු ගොඩ එන්නේ ඒක මත. එතකොට අපි දෙන මේ গুপ্ত විද්‍යාව කියන එකේ අර්ථයේ එනර්ජි කියන එක mysterious equal to energy. එහෙම තමයි තියරිය තියෙන්නේ. গুপ্ত හැමදේම ශක්තියක්. හැබැයි ඒ ශක්තිය භෞතික ශක්තියක් නොවේ. ඒක සජීව ශක්තියයි අපි නම් කරනවා. ඒකට විවිධාකාර විවිධ සංස්කෘති වල වෙන නම් තියෙන්න පුළුවන්. එහෙම තමයි මේ කතන්දරය යන්නේ. ඒ වගේ වෙනත් සංස්කෘතින් වල තිබුණු නම් කිව්වොත් මේ කටියට පොඩ්ඩක් තේරුම් ගන්න පුළුවන් මේ කියන්නේ මොන වගේ දේවල්ද කියලා. මොකද හැමෝම මේ වගේ දේවල් බලනවනේ. එතකොට ඒගොල්ලන්ට ඒ අනිත් වචන වල හුරුකමක් තියෙනවා. ඇත්තෙන්ම අපි බලමු මිනිස්සු අතර අතිශය ජනප්‍රිය දේ තමයි ආගම කියන ඒවා. හැම රටකම හැම ආගමක තියෙනවා. ඒ ආගමේ අන්තිමේම හොයාගෙන ගියොත් ආගම ඕනම ආගමික හරය වෙන්නේ මේ දැන් ජීවිතේ ගත කරන එක නෙවෙයි මරණින් මතු ඊට පස්සේ කුමක්ද කියන සාධකය තමයි ඕනම ආගමක ඕනකම ආගමික ධර්මයක න්‍යායක තියෙන්නේ. එතකොට ඔයත් මම මෙහෙම ඉන්නවා. මෙහෙම ඉඳලා මෙහෙම මැරෙනවා. මෙතන මැරෙනවා. අපි දන්නේ නැහැ ඊට පස්සේ මොනවද වෙන්නේ කියලා. නමුත් ආගමික අය গুপ্ত ශාස්ත්‍රඥයන්ගෙන් තමයි අතරම গুপ্ত අයගෙන් තමයි ආගම් පටන් ගන්නේ. ඒකට গুপ্ත ශාස්ත්‍ර තුලින් ආගම් ශාස්ත්‍රවරු අල්ලගත්තා. මොකද්ද මරණයෙන් පස්සේ ඉපදෙනවා කියලා. එතකොට ඒකට ද පරිශන මොනවාද මේ නූතන විද්‍යාවෙනුත් පරිශන කරනවා නෑ සාමාන්‍ය දැනුමෙත් මිනිස්සු දන්නවා. එතකොට ආගම කවුරු හරි ආගම විශ්වාසයක් තියෙනවනේ එයා গুপ্ত විද්‍යාව විශ්වාස කරනවා. දෙක ආගම තරමට සමහර තරම් ආගමත් පහු කරලා ගිය ප්‍රචලිත දෙන්නේ ජ්‍යොතිෂය කියන එක ඇස්ට්‍රොලොජි කියන එක ඒක මත තියෙන්නේ ඔක්කොමනේ දැන් ඉරත් සූර්යයා කියනවා සෞරග්‍රහ මණ්ඩලයේ තියෙනවා ඒව මේවා තියෙන භෞතික වස්තුන් දැන් අභ්‍යවකාශ විද්‍යාවලම හොයාගෙන තියෙනවා කතා කරනවා. ඒ වුණත් කියන්නේ නිකම උදාහරණයකුත් රාහු කේතු දෙක කියලා යවුවොත් මගේ එන ඉති දෙකක්. අන්න ඒ විදිහට තමයි මේව පවතින්නේ. ඔව් සර්. දැන් මේ කටියට දැන් බලන මේ අයට පැහැදිලි කිරීමක් ඇති මේ ශක්ති මනෝවිද්‍යාව කියන්නේ මොකද්ද গুপ্ত විද්‍යාව කියන්නේ මොකද්ද කියලා සර් සාමාන්‍ය අදහසක් දුන්නා. එතකොට සර් දැන් මේ අලුතෙන් පටන් ගන්න වැඩසටහනේ මේ গুপ্ত විද්‍යාවේ මොන වගේ ශාස්ත්‍රද මේකට යොදාගන්නේ නැත්නම් එක පුද්ගලයෙක් වෙනුවෙන් මේ ඔක්කොම ශාස්ත්‍ර යොදා ගන්නවද නැත්නම් විශේෂිත එක් ශාස්ත්‍රයක් යොදා ගන්නවද කියලා පොඩ්ඩක් පැහැදිලි කරන්න. ඔව් මේක গুপ্ত විද්‍යාගාර වැඩසටහනේ කොටස් දෙකක් තියෙනවා. එකක් අපි මේ channel එක මගින් පිටින් පිට গুপ্ত විද්‍යා ශාස්ත්‍රය ගැන අවශ්‍ය දැනුම බුද්ධිය ප්‍රඥාව දෙනවා. පොදුවේ ගත්තාම ඇත්තටම ඔය ජ්‍යොතිෂාඥයන්ට අධ්‍යාපනයක් දෙනවා. රයිට්. එතකොට අනිත් පැත්තෙන් අපි කරනවා පෞද්ගලිකව චිකිත්සාව. ඒ කියන්නේ গুপ্ত විද්‍යාව ඔස්සේ කරන ශක්ති මනෝවිද්‍යා සුවසාධනය කරනවා. ඔව්. එතකොට සර් මේ සුව කිරීම යොදා ගන්න පුළුවන් කෙනෙක්ගේ ජීවිතේ මොන වගේ අංශවලටද? ඒක ඇත්තටම මෙහෙම කියන්න උගා. ඉපදෙන්න පෙර ඉඳලා හරිද? මරණේ යන අතර සහ අයත් එක චක්‍රය වෙනවා. මේ
අපි විශ්වාස කරන්නා වූ ජීවන චක්‍රයක් මනුෂ්‍යයාගේ තියෙන්නේ හැම මොහොතකටම හැම සිද්ධියකටම. දැන් සර්ගේ ළඟට මේ වගේ ජීවිත එක අංශ වලින් සුවසාධනය බලාපොරොත්තුෙන් සර්ගේ ළඟට දැන් අවුරුදු 23ක් විතර තිස්සේ ජනතාව එනවා. එතකොට සර්ගෙන් විෂය ඉගෙන ගත්ත වෙනම ගෝලීය පිරිසක් ඉන්නවා. ඒ වගේම සර්ගෙන් උපදෙස් ගන්න, සර්ගෙන් ජීවිතය අලුතෙරියා කරගන්න ආපු විශාල පිරිසක් ඉන්නවා. එතකොට සර්ට අවුරුදු 23ක ගොඩාක් අත්දැකීම් තියෙනවා. එතකොට මේ අපේ බලාගෙන ඉන්න අයට දැනගන්න දැන් මේවා සිද්ධ වෙන්නේ කොහොමද කියලා දැනගන්න ඒ වගේ හොඳ උදාහරණයක් කියලා දුන්නොත් කාගේ හරි ජීවිතේ වෙනස් වෙච්ච හැටි හරි එතකොට එයාලට තේරෙනවානේ මේක කොහොමද එයාලට පාවිච්චි කරන්න පුළුවන් කියලා. ඇත්තටම එහෙම අර ගොන්න වැඩ නිසා මට මතක් වෙන්නේ නැහැ. දැන් මට ගොඩක්ම කියන්නේ මම මුල්ම කාලේ 2002 2005 වගේ කාලේ හොඳට ඉම්ප්‍රෙෂන්ස් මට තියෙනවා. මොකද ඒක තියෙන්නේ ඒ කාලේ මට වැඩිපුර පිටරට කට්ටියත් එක්ක මම වැඩ කරේ ලාංකිකයෝ පිටරට ඉන්න. එතකොට අර මුල්ම කාලේ අලුත්ම අත්දැකීම්නේ මට එයාලගේ ජීවිත වෙනස් වෙනවා. මම බලාගෙන ඉඳිද්දි වෙනස් වෙනවා. එතකොට ඒ වගේ එකක් කියන්නම් කෙටියෙන් කියන්නම් ඉතාලියේ තරුණියක් සම්බන්ධ වුණා අපේ මොකද චිකිත්සන ක්‍රමවේදයට අවුල් වෙලා මම ඒ වගේ අයට එතකොට අපිට දෙන්නේ ටෙලිෆෝන් එකෙන් කතා කරන මේ වගේ බලන්න බෑ නැත්තම් ලියුම් ලියලා අපි ලියුම් විදියට ලියලා අරින එකයි මම මුලදී කරේ හැම එකකටම මගේ අතින්ම ලියලා එතකොට දැන් මම පත්තරවල ජනප්‍රිය පත්තර සංග්‍රහවල මේ වැඩසටහන ගෙනියන ඉඳ ඒ වගේ තමයි මිනිස්සු දකින්නේ ඒක වෙයි විස්මිත මේ අපේ පූර්ණිමා මිස් කිව්වා වගේ විස්මිත ඒව මන් දානවා එයාලගේ ප්‍රතිඵල කොහොම හරි එක්තරා තරුණියක් මේ විශාලවලකින් මගෙන් ගෙන්නගත්ත සජීවාංකන වාර්තාව මම එතකොට පිටු 10ක වාර්තාවක් දෙනවා අවුරුදු 10ක් ඉදිරියට දැන් ප්‍රශ්නේ මාරණි මතු මැරෙන්න පෙරෝන් ඔක්කොම ගාලා රිපෝට් එකක් හදනවා ලස්සන පිටු 10ක ඒ පොතේ ඔය ඒක හරියම මට කතා කරලා ඒ තරුණිය කිව්වා දිස්නා කියලා කියමුකෝ නම් කිව්වා සර් මේව අකුරන්නේ ආර කිව්වා මම තියෙනවා සර් මගේ දිහා දැක්කා බලාගෙන හිටියා වගේ කිව්වා ඔව් බලාගෙන හිටියා වගේ කිව්වා ඒ ඉන්න මට සර් හම්බ වෙන්නේ කොහොමද මම කිව්වා ඔයාලා කලින් දිනයක් වෙන් කරගන්න පිටරට ඉඳලා එන අයට මම දින වෙලාවල් කලින් දෙනවා නමුත් ඔයා ආව දවසෙත් මම බාර ගන්න මොකද ඔයා මට විශේෂ මම ඔයා හොඳටම දන්න නිසා කියලා. එයා කිව්වා සර් කොහොමද මම දන්නේ කොච්චර කාලයක ඉඳලා කිව්වා. මම ඔයා දැන් මාසයකට විතර කලින් මට ඉස්සරහම ලියුම් දෙවල මට ඉතින් මම අවුරුදු 2500ක් 3000ක් විතර වල් දන්නේ කෙනෙක්. මට දැනුත් ඔයා දැකලා නැහැ. ෆොටෝ දකින්න නැහැ ඉස්සර වගේ ෆෝන් එකේ. ඒකට ඔයා මම දැකලා තියෙනවා. මට ඔයාගේ රූපේ පේනවා කියලා කොහොමද දැනුත් පේනවා කිව්වා. ඊට පස්සේ ආවා. ඇවිල්ලා එතකොට මම අරගේ ලකුණු කරලා තිබ්බා එයාගේ දෙවෙනි ප්‍රශ්නේ යටතේ කරන්නේ තිබුණා. එයා දෙමාපිය ඔක්කොම නේ පියා හොයනවා. පියාත් එක්ක තරහක් තියෙනවා. පියා හොයනවා මූලික ප්‍රශ්නේ එකයි කියලා මම සඳහන් කරලා තිබ්බා. ඒ කියන්නේ එයා අම්මයි තාත්තයි එක්ක ජීවත් වෙන ළමෙක් නෙවෙයි එයා පියා හොයනවා කියන්නේ. මොනවා හරි හේතුවක් මත ඩ්‍රයිවර් කෙනෙක් වුණු එයාගේ පියා පස්සේ ස්ටෝරි රිවීල් ඔක්කොම මේ අන්තිමේදී මෙයා හොයාගත්ත පස්සේ ඇවිල්ලා ලංකාවේ අයපදිංචි වුණාට පස්සේ හොයාගත්තා. ඒ පෞද්ගලික ජීවිතේ මේ වෙලාවේ යාගේ ළඟ තාත්තා නැහැ. එහෙම ප්‍රශ්නයක් නෑ. ඔව් තාත්තා නෑ. මෙයා තාත්තත් නෑ කවුරුත් නෑ. මෙයා වෙන පවුලකට නිකන් මිදුලේ තියලා පිළේ තියලා වගේ ගිහිල්ලා තියෙන්නේ. එහෙම ඇදිලා ඒ පවුලේ මෙයා ඒ ලෙවල් දක්වා ඉඳගෙන ඉතාලියට කොහොම හරි ගිහිල්ලා එහිදී විවාහයත් හෝ අඩ විවාහය වෙනවනේ පිටරට ඒ වගේ තෙන්ති ආව යාට මම කිව්වා ලංකාවට ආවා. එයාට මම සම්පූර්ණ එළිදරව් කරා අපිට ලියලා රිනේවට වැඩි මොන ඉස්සර ගොඩක් ජාති කියන්න පුළුවන්. ඉතින් ඒකෙන් යාගේ ජීවිතය වෙනස් වුණා සම්පූර්ණ වුණා. තාත්තත් එක්ක තිබ්බ වෛරය සහ තාත්තා හොයන එක නතර වුණා. ඒත් හොයාගත්ත එයා විස්තර ඇවිල්ලා. අපි දන්නේ නැති උනට එහෙම ලොකු බැඳීම් තියෙනවා මිනිස්සුන්ට. එතකොට සර් කියන්නේ එයාගේ ඒ ජීවිතේ තාත්තා හොයා ගැනීම ඊට පස්සේ එයාගේ ජීවිතේ සාර්ථක වීම ඒ ඔක්කොම එතනින් පටන් ගත්තා. ඔව් ඇත්තෙම දැන් එයා ඒ වෙනකොට ජ්‍යොතිෂ සහ
යන්ත්‍රකාරෝ එහෙම ඉන්නවා මිනිස්සු අපි දන්නේ අපි යාලා විවේචන කරනෝනේ එහෙම ආයේ පස්සේ ගිහිල්ලා සමහර මාසවල යට ඉතාලිය හම්බෙන පොඩින් භාගයක් කියලා සමහර තාත්තා ගෙන්නලා දෙන්නම් කියලා තියෙන ගුරුකම් කරලා අන්න ඒ වගේ වට මාට් වෙලා තමයි අන්තිමේදී අපිට ඉඳලා තියෙන්නේ මම මේ කිව්වේ මුහුදෙන් වැලියට වගේ සිද්ධියක් විතරයි එතකොට මේ ඒ වගේ බරපතල විදියේ ප්‍රශ්න. එතකොට තව මේ මිනිස්සුන්ට දැන් මේ දවස්වල තියෙන ලොකු ප්‍රශ්නයන්නේ මේ ආර්ථික ප්‍රශ්න. ඒ වගේ දේවල් වලට මිනිස්සු එක යන්ත්‍ර පාවිච්චි කරනවා අර යන්ත්‍ර කියලා සදන්න වෙතිනේ මතුරලෙන් පාවිච්චි කරනවා ඒ වගේ දැන් ඒ වගේ ආර්ථික ගැටලු තියෙන අයටත් සර්ගිලාගේ විසඳුමක් තියෙනවා. ඒ කියන්නේ ඒ පුද්ගලයා එනකොට මොනවා හරි දෙන්න පුළුවන්. ඔව් එයාට දෙන්න දේ මම ඔයාටත් එක්කම දෙන්නත්. දැන් අපි දන්නවා ෆේට් කියලා වචනයක් තියෙනවා. අපි ඒකට සිංහලෙන් කියනවා ඉරණම කියලා. ඉරණම කියන වචනේ ඇත්තම යථාර්ථවාදී අදහස තමයි මරණය. මරණින් ඉවර වෙනවා කියන එක. දැන් ඇත්තම මරණය කියලා කියන්නේ ඔයයි මා ජීවත් වෙන මේ මෝටල් බොඩි එක දිරලා ගිහලා කුණු වෙලා පුච්චන එක නෙවෙයි. ඒකේ අර්ථ ගොඩක් තියෙනවා. රාජ්‍ය ආණ්ඩුවක් නැත්තම් ප්‍රජාවක් ජනවර්ගයක් මැරෙනවා අය ඉපදෙනවා මිනිස්සු ඉපදෙනවා වගේම ඉපදෙනවා. එතකොට දැන් මේ අපි ලංකාවේ තත්ත්වය බැලුවොත් 2002 ඉඳලා බැලුවොත් ඇත්තටම මිය යමින් ගිහිල්ලා අයත් දැන් උස්ම අල්ලගෙන ටික අයත් නැවත උපතක් කරගෙන ඉන්නේ. එතකොට ඉරණම කියන වචනේ ඇත්තටම මරණය කියන්නේ ඉපදෙනවා මැරෙනවා. එතකොට මම මිනිස්සුන්ට මේ දවස්වල මේ සත්‍ය වටහා දීම තමයි එකෙන්ම කියන්නේ. මේ අපේ ආර්ථිකයට වුණ එක මොකද්ද කවුරු වගේ කිව්වත් නැත්නම් අපිට වැඩක් නැහැ. ඒ උනේ මොකද්ද? ඒ අනුව හැඩය ඇහිලා සමහර සත්ව වර්ග, ශාක වර්ග තමන්ට කියන්නේ හිතවත් නැති පරිසරයන් යටතේ අවුරුදු ගණන් මාස ගණන් ඉඳලා නැවත ඉපදිනවා වගේ අපිට ගොඩ එන්න තියෙන කාලයක් මේ. ඒ කාලෙදී ඕනතරම් ක්‍රම තියෙනවා නොමැරි ඒ කියන්නේ අවසන් ගමන හුස්ම ගන්න නැතුව ජීවත් වෙන්න පුළුවන්. ඒ කියන්නේ මිනිස්සු චොක්ලට් ද අපි කියමු පොඩින්ද අලුත් පැනුම්ද ෆ්ලයිට් වලින් ගමන් නැති වුණාට අපි මුතුන් මිත්තු හිටියා වගේ කොහොම හරි දිවිරක ගන්න විදිහ මම කියලා දෙනවා. එතකොට මේකෙදි කිව්වා දැන් සජීවාංකන වාර්තාව කියලා දෙයක් ගැන කතා කරා. ඒකට මේකෙදි මේ පාවිච්චි කරන විශේෂ গুপ্ত විද්‍යාත්මක ක්‍රම මොනවද? එක ක්‍රමයක්ද තියෙන්නේ නැත්නම් ක්‍රම ගොඩක් තියෙනවද? මේවා එක එක්කෙනාට යොදා ගන්න විදිය වෙනස්ද? මෙහෙමයි. ඒක ඇත්තටම මම කියන්නේ ප්‍රීතෝල්ට් එකක් විදියට කාටවත් කියන්නේ දැන් ඔයාගේ මට දෙයක් සජීවාංකන වාර්තාවක් හදන්න උනා නම් ඔයා මගේ ඉස්සරහා ඉඳගත්තා නම් මම රෙඩි වෙන්නේ නැහැ මෙයා ඉන්නේ මේ කියලා එහෙම ගුප්ත ශාස්ත්‍රවල එහෙම කිරීමම අංක 1 වැරද්ද. මොකද අපිට තියෙනවා මම ඒකට නමක් දීලා තියෙනවා ප්‍රතිභාව කියලා. ඉන්ටියුෂන් කියලා තියෙනවා ඉංග්‍රීසියෙන් ප්‍රතිභාව කියලා. ඒකට පරණ අපේ මුතුන් මිත්තු කිව්වේ ඇතුළු නුවණ. ඇතුළු නුවණ ගිය නුවණ අතුල්ලවදවත් අද්දවගන්න බෑ. නමුත් ඇතුළු නුවණ ටික ගාලා අද්දවන්න පුළුවන් කියලා අපේ මුතුන් මිත්තු දැනගෙන ඉන්නවා. ඒතකොට ඇතුළු නුවණින් මට දැනෙනවා මෙයාට කොහොමද මෙයාට මනසව සාධනේ නැත්නම් චිකිත්සාව දෙන්න ඕන කොහොමද කියලා මට අදහසක් එනවා. එතකොට මම පාවිච්චි කරනවා ක්‍රම ගොඩක් කියන්නේ මම ක්‍රම 10ක් විතර පාවිච්චි කරනවා ලංකාවේ නෑ බොහෝ ජාති. ඒ ක්‍රම 10 දැන් මේ කට්ටියට දැනගන්නත් එක්ක එකින් එක පොඩි විස්තරයක් එක සැරේ ඉදිරිපත් කරන්න පුළුවන් නම් ඒක වැදගත් නේද ලංකාවේ දන්නේ නෑනේ දැන් ගොඩක් දේවල් ඇහිලා තියෙනවා ඇත්තටම මොකද්ද කියලා දන්නේ නෑනේ ඒක නිසා පොඩ්ඩක් ඒක අනසම මෙන්නයි දැන් මම අර පිළිවෙලට කියන්න ඕනේ තමයි මේ පොඩක් පිළිවෙල කියලා දෙනවා මම මේ කොලේ බලලා අය කොලේ නෑ වගේ කියන්න දැන් කොලේ බලලා එහෙම සැර මම ඇත්තටම මේ ඔක්කොම ඉගෙන ගත්තේ ඉංග්‍රීසි භාෂාවෙන් වැඩ කරන මගේ ශ්‍රේෂ්ඨ ගුරුවරුන් 13ක් 14ක් ඉන්නේ.
කියන්නේ විශේෂයෙන්ම ඇමරිකන් අය හිටියා මට චීන අය හිටිය නෙවෙයි ඉන්නවා චීන අය තායි අය ඉන්දියාව ෆිලිපීනයේ ඔය වගේ රටවල් ගොඩාක් අය සහ ලංකාවේ තාම ප්‍රශස්ත ප්‍රසිද්ධියක් නැති බුද්ධිමතුන් එක්ක මම වැඩ කරලා තියෙනවා. එතකොට මම දැනට 10ක් විතර පාවිච්චියට ගන්නවා. ලංකාවේ මම හිතන්නේ කවුරුත් මේව පාවිච්චි කරනවා කියලා. මම ඒ හින්දා පොඩ්ඩක් කියන්නම් පයිතගරස් අංකිත ක්‍රමවේදය කියලා තියෙනවා. මම මේ සිංහලෙන් හදපුණා. ඔයාලා දන්නවා පයිතගරස් කියන්නේ කවුද කියලා? අදත් ලෝකයේ ගණිත ක්‍රමවලට ප්‍රමේය න්‍යායන් ඉදිරිපත් කරපු එකන. එයා දැන් ඉංජිනේරු පීඨයේ ඕන කෙනෙක් පයිතගරස් ගැන දන්නවා, මැත්ස් කරන අය ඒලවල දන්නවා. නමුත් ඉස්කෝලේ සිලබස් එකේ තර පයිතගරස් ප්‍රමේය නමුත් එයා විශිෂ්ට අනාවැකි කියලා විශිෂ්ට මනසෝසාධනයක් කරපු කෙනෙක් කියලා දන්නේ නැහැ. ඒක අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ දන්නේ නැහැ. එන්න එයාගේ ක්‍රමවේදය මම පාවිච්චි කරනවා අංකිත ශාස්ත්‍රය. ඊළඟට මේ ඔය අපේ ඔය කියලා දෙන්න මම ඇහිලා තිනවා බබෙක් කම්මෙන් ඉන්නකොට එයා පිරිමිද ගෑනුද බලා ගන්න. ඇත්තටම මීට අවුරුදු මම මේකේ අවුරුදු ගණනක් දාලා අවුරුදු 2700කට කලිනුත් මිසරේ අය වගා කරන්න හොඳ නරක මොකද්ද කොයි කන්නේද වගා කරන්න කියලා පාවිච්චි කරපු පෙන්ඩන්ට් අවලම්බන පැද්දීම. අපි මේ පෙන්ඩන්ට් එකක් දැම්මොත් ඒක පැද්දෙනවා වගේ ඒ පැද්දෙන ආකාරය. යාලා දැන් නයිල් කංග දෙකට මේ පැත්තේ මොනවද මේ පැත්ත මොනවද කියලා අය තමයි තීරණය කරන්නේ ඒ පෙන්ඩන්ට් එකකින්. පෙන්ඩියුලම් එකක් පැද්දෙන පැත්තට. ඇත්තට පෙන්ඩියුලම් කියන එකෙම තමයි අපි මේ දාන චේන් එකේ පෙන්ඩන්ට් කියන එක හැදිලා තියෙන්නේ. හරියටම එයා ඔරලෝසුව බට්ට වගේ සමබරයි. මැද අවංකකම පෙන්වනවා. එතකොට ඒක මම පාවිච්චි කරනවා දිගටම මේ අවලම්බන පැද්දීම කියලා මම සිංහලෙන් තියලා තියෙන ඉංග්‍රීසියෙන් ඕනවා කෙනෙකුට මට කියන්න පුළුවන් මේක ඊජිප්තු එකක්. අය ඊටින් කියලා එකක් මම පාවිච්චි කරනවා ශාස්ත්‍රයක්. ඒක ඊජින් තමයි ශබ්දේ. නමුත් ඉංග්‍රීසි අකුරෙන් සහ සිංහලෙන් කියන්නේ ඊජින් ඊ අකුරෙන් ලියන්නේ. උච්චාරණේ ඊ. මොකද මම මේ වගේ තියෙන හැම භාෂාවක්ම මම උනන්දුයි. සංස්කෘත නම් සංස්කෘත බුදුමයි. පාලි නම් පාලි. දෙමළ නම් දෙමළට. ඒ වගේ මේවා ඉගෙන ගන්නකොට සබ්ජෙක්ට් වල ග්ලොසාර් එක තියෙන්නේ. මොකද ග්ලොසාර් කියන්නේ අර කෝෂ වචන ටික තියෙන්නේ ඔරිජිනල් එකේ තියෙන්නේ. එතකොට ඊජින් කියන එක රජ පරම්පරාවේ ඉඳලම චීනයේ අධ්‍යයනය කරලා එක්තරා රජ කෙනෙක් මොකද පුරෝහිතයෝ ඉන්න යාලා ඉන්න රාජකීය ජෝතිෂඥයෝ ඉන්නේ දැන් ඔය අපේ පෞද්ගලික කාලේ මිටේ ඉන්නවනේ. ඒ වගේ ඇමති මණ්ඩලය කියන්නේ ඇත්තටම හොඳම ජෝතිෂඥයෝ සෙට් එකක් තමයි චීනේ. එයාලා දෙන අනාවැකි අනුව තමයි රජුරෝ ගෙනියන්නේ. ඒක අවුරුනා හිසගල් සදලා දාන උවයින් කරනවා. එයාලා කරන්නේ කැසබුවක් කියන්නේ කැස් බෑවා. ඉබ්බගේ පිට්සයිස් එක අනිත් පැත්ත හරවලා ගින්දර ගහලා රත් කරලා ඒක කට්ට පුපුරනවා. ඒතකොට පිපුරුම් අර අපේ අල්ලේ රේඛාවගේ එක විදිහට පිපුරනකොට ඊළඟ අවුරුද්දට කියනවා. ඒකම පස්සේ කාලෙක ලාओस ඔයාලා කියන විදිහට ලාओस එතුමා සහ අනිත් එක්කනයත් එක්කම ඉන්න අනිත් එක්කන කන්ෆියුසියස් තුමා ඒ තුන්දෙනා මීට අවුරුදු 2500 විතර මේ ශාස්ත්‍රය දියුණු කරා. ඒකට තමයි මේ ජීන් කියන්නේ දැන් ඉබ්බ මරන්නේ කියන්නේ නෑ. ඒකට තියෙනවා දිගිරි කෑලි කොටලි කෑලි කියන සම්බන්ධ එකක්. ඒකෙම කියන එක විශිෂ්ට ක්‍රමයක්. ඊජින් කියන එක තමයි කියනකොට සිංහලෙන් නමක් දාගුවා හරියන්නේ. ඊළඟට මම පාවිච්චි කරලා තමයි සජීව චක්‍ර ස්කෑනින් කියලා. පර්යාවලෝකනේ ලෝක වචන ස්කෑනර් දන්නවනේ අපි. මම ෆෝන් එකෙන් දැන් ස්කෑන් කරන්න පුළුවන්. ඒ කියන්නේ සජීව චක්‍ර කියලා කියන්නේ වෙන මොකුත් නෙවෙයි. චක්‍ර කියන වචනේ ආයතනේ සංස්කෘත භාෂාවේ. මේකේ අපේ ඇඟේ තියෙන අපි කියමු ටවුන් එකක තියෙන පෙට්‍රල් ෂෙඩ් කියලා. ඒ පෙට්‍රල් ෂෙඩ් 21ක් හරි කීයකට 12ක් හරි තියෙනවා. ඒතකොට ඒ ටවුන් නගරේ අය දන්නවා පොඩි බෝතලයක් ගහගෙන ගියත් තරකෙ ෆිල් කරගන්න පුළුවන් කියලා කියනවා. ඒව එතකොට එනර්ජි මධ්‍යස්ථාන තමයි පෙට්‍රල් ෂෙඩ් කියන්නේ. ඒ වගේ අපේ ඇඟේ ප්‍රධාන අතක් තියෙනවා මොම්බසිල් වල යම් කිසි ගණිතයක් කරනවා තියෙනවා.
ඒවගෙන් තමයි අපිට මේ අපි කියන සජීවී ශක්තිය අර මුලදීම කිව්ව ප්‍රධාන ශක්තිය ඒ ශක්තිය අපේ ජීවිතය තුළ ඇඟ තුළ තමයි ඇඟ තුළම කියන්න බෑ අපේ ජීවිතය තුළ පොඩි පොඩි පෙට්‍රල් ෂෙල්ඩ් වගේ තියෙනවා ඒවා අපිට හරියට ඒවා ජරා වෙන විදිය පිරිසුදු වෙන විදිය පිරිසුදු කරාම කොහොමද ජීවිතය හරියන විදිය සහ ඒවා මාර්ගයෙන් විශාල වැඩ කරන්න පුළුවන්කමක් අපිට තියෙනවා එතකොට මේ ක්‍රම චීනය පාවිච්චි කරලා තියෙන අවුරුදු 4000කට කලින් අනිත් එක තමයි මේක මේ දැන් අපේ රටේ තියෙනවනේ අර අපලට මේ අපලට මෙහෙම කියලා මැණික් පලඳනා ගන්න ඇත්තම ඒක විශිෂ්ට ශාස්ත්‍රයක් ඒ වුණාට දැන් පොඩි විදුරු ගල් කැලිත්තම කරලා මිනිස්සු වන්ද ඉල්මාල් වැඩ කරනවා ඒ ශාස්ත්‍රය හරියට දැන් ඉන්නේ නැත්නම් ඔය කියලා කොමිස් එකේ එන තැනින් ගන්නවා නමුත් ඒක කල්දියානු ජ්‍යොතිෂය කියලා ලෝකෙ තිබිලා තියෙන කල්දියානු කල්දියානු ජ්‍යොතිෂය කියලා කියන්නේ බැබලෝනියාව කියලා ශිෂ්ටාචාරයක් අහලා තියෙනවනේ බැබලෝනියාවේ තමයි ජ්‍යොතිෂය ඇත්තටම උපත විදියට යම් කිසි විදියට දැනගන්නත් පුළුවන් දැන් ඔය ග්‍රීක ශිෂ්ටාචාරය ග්‍රීක ජ්‍යොතිෂයත් ඔය පැත්තෙන් තමයි එහෙම ඇවිල්ලා තියෙන්නේ නමුත් ඒ පළවෙනි රාශි ක්‍රමයක් යාලා හදාගෙන තියෙනවා රාශි කියන්නේ සයින්නේ දැන් අපි සන්සයින් කියලා ඉංග්‍රීසියෙන් කිව්වොත් ඒ කියන්නේ හිරුගේ රාශි ඒ කියලා සිංහල අපි ඔයාලම අපි දන්න එක තමයි ලග්න කියන එක. එතකොට ලග්නනේ ඒ කාලේ අවුරුදු 4000කට කලින් බැබලෝනියාවේ යම්කිසි රාශි ක්‍රමයක් හොයාගෙන ලග්න ක්‍රමයක් හොයාගෙන ඒ ලග්නට අනුව මොන මිනරල් එකද මොන කණිජයද පාවිච්චි කර පළදින්න ඕනේ. ඒක මම තාම විශිෂ්ටයි මම ආදරය කරලා තාම හොඳින් කරනවා කලම්මාන රත්නපුර විදිහින්දා මට මතක් වෙනවා මේ රත්නපුර පැත්තට ගොඩක් වාසනාව වෙයි මේකෙන් කියලා. අනිත් එක තමයි මම පාවිච්චි කරන රූන්ස් කියලා ක්‍රමයක්. රූන්ස් ඒක රූන්ස් කියන එක අපිට සිංහල වචනයක් හදන්නත් බෑ ඉතින් මම රූන්ස් කියලා RUNES. එතකොට රූන්ස් කියන්නේ ගොඩක් එක එක ගල්වල කොටපු බොරළු වල කොටපු සංඥා වර්ගයක් තියෙන්නේ ඒවා අද පරිගණක තත්ත්වයට හොඳට පත් කරලා තියෙනවා රූන්ස් එක හොයාගෙන තියෙන්නේ මීට අවුරුදු 3225කට විතර කලින් ඇත්තම ඔරිජිනල් නෝර්වීජියානුද ජර්මන්ද කියලා කතාවක් තියෙනවා මම හිතනවා ජර්මන්ස්ලා නිකන් ජර්මන්ස් නෙවෙයි රෝම අධිරාජ්‍යයට කුඩු වෙන්න ගාපු රෝම හමුදාවේ හිටපු සෙබළුව දීර්ඝ ගමනක් මුහුදෙන් ගිහිලා වට කරගෙන එයාලා දිනු කරපු විෂයක්. ඒ කියන්නේ රෝම අධිරාජ්‍ය කියන්නේ ලේසි එකක් නෙවෙයි. අද ඇමරිකාව වගේ තුන් ගුණයක් විතර බලය එකක් ජර්මන්ස්ලා කියන්නේ නිකන් පොඩි ටවුන් එක කට්ටිය ගාපු ගෑයිලා. එතකොට ඒකට පාවිච්චි කරලා රූල්ස් කියන ශාස්ත්‍රය අපිට අපේ ඇතුළේ යුද්ධයක් හෝ පිටත් යුද්ධයකට එක මේක පාවිච්චි කරන්න පුළුවන්. අනිත් කතාව තමයි කතාන්තරේ තමයි මේක ඔයාලා හොඳටම දන්න එක මම උනට කියන්නේ සාමුද්‍රික ශාස්ත්‍රය කියලා මීට අවුරුදු 5000කට කලින් මේක තමයි මානව වර්ගයාගේ පැරණිම ගුප්ත ශාස්ත්‍රය. පැරණිම ඒක තමයි. ඒ මොකද දන්නවද? වෙන ඔක්කොටම වැඩිය මානවයට අතක් තියෙනවනේ. අත් දෙකක් තියෙනවා. ඒතකොට සාමුද්‍රික ශාස්ත්‍රය කියන්නේ අපි දැන් ඔය අතබලා ශාස්ත්‍ර කියන එක ඒක චීනයෙන් පටන් ගත්තේ ඒකෙත් ආරම්භයස චීනද එතකොට? ඔව් චීනේ ගොඩක් ඒ වගේ තියෙනවා ආරම්භය. ඒ කියන්නේ මේවා පුරාවිද්‍යාවෙන් සහ ඉතිහාසඥයින් නම් කරපුවා. ඒ හින්දා අපිට ඒවා ඉතින් පිළිගැනීමක් අපිට දැන් ඉලක්කමක් කියන්න පුළුවන් එකේ එහෙම යනවා. එතකොට මේ වගේ අපි ගන්න ඕන දැන් මේ මගේ පඬිතුකම නෙවෙයි මේ වගේ බැලෑරුම්කම කියන්නයි මම මෙහෙම කරේ. එතකොට රූල්ස් වලට පස්සේ සාමුද්‍රික ශාස්ත්‍රය කියන්නේ අතබල. ඇත්තටම දැන් ඔය කහිකුණ්ඩක පොල්ලවර මිනිස්සු ඉඳලා මිනිස්සුත් කියනවා ඕන කෙනෙකුට කියන්න පුළුවන්. ඇත්තම ඒකේ තියෙන විශිෂ්ටතා ඔක්කොම මගේ ළඟ තියෙනවා. ඒ වගේම සමහරවිට මට අත බලන්න ඕනේ හිත පේනවා මගේ ළඟ තියෙන මගේ ඒකට කියන මගේ ඉන්ටියුෂන් එකට පේනවා කියන්නේ මගේ ළඟ හිතුවා මම කියනවා වගේ මේ අතේ මේ රේඛාවක් තියෙනවා කො පෙන්වන්න කියලා කියනවා. ඒ මිනිස්සුද මගේ ඉස්සරහින් ඉන්න කෙනෙක් හොරෙන් බලලා කපට හිනාවක් දාලා සර් අනිත් එක පෙන්වන්නද කියලා අහනවා. ඒ කියන්නේ මම හරි රයිට්.
ඊළඟට මෙන්න මේ දෙක කියනවද නොකියනවද කියලා මම හිටියේ. මොකද අපේ ජ්‍යොතිෂඥයෝ හරියට අර අන්තගාමී ගොඩක් ලංකාවේ අය. ඉන්දියාවේ ඊට වැඩිය සෙන්ටිමෙන්ටල්. මොකද දැන් ජ්‍යොතිෂය කියන්නේ ලෝකේ ප්‍රධාන අතු දෙකක්. එකක් ග්‍රීක එකක් ಭಾರತ. මේ එකම මුලකින් එකක් ග්‍රීක. එතකොට ග්‍රීක මම ඒක අඳුරනවා ග්‍රීක ජ්‍යොතිෂය ග්‍රීක රාශිය කියලා මම නම් කරලා තියෙනවා. අනිත් එක ආර්ය රාශිය කියලා තියෙනවා. ඇත්තෙම මේ දෙගොල්ලම එකම පාරද්දිකේ අවුරුදු 3000 4000 පයින් එනකොට දුෂ්කර විඳිනකොට කට්ටිය ග්‍රීසිය පැත්තට ගියා. මැද පෙරදිග පැත්තට ගියා. කට්ටියක් ඉන්දියාවට ආවා. ඒ කියන්නේ ඔය ආර්යයන්ගේ තම මාර්ගෙදී බෙදුණා. එකම හොයාගත්ත දේ ඇක්සන්ට් එක වෙනස්. එකම ජනමූලයක් දෙපැත්තකට බෙදිලා යාමත් එක්ක කතා කරන භාෂාව සංකේත ඒවා වෙනස් වෙනවා. ඒවා විතරක් නෙවෙයි ප්‍රඥාවත් වෙනස් වෙනවා. එතන විතර තියෙන්නේ. මොකද ඉන්දියන් ජ්‍යොතිෂයේ ප්‍රඥාවට වැඩිය භක්තියට බර වුණා. ඉතින් අපේ සරණ ගිහිල්ලා ඉන්නේ අපේ ජ්‍යොතිෂඥයෝ ඒක කටපාඩම් කරලා ඔය කියන ඔය ගැන කියන්නේවත් වෙන විදිහට මම ඉඳලා කියන්නේ නැහැ. එතකොට අර කට්ටිය ප්‍රඥා මූලව මෙයාලා භක්ති මූලව ගිය වැඩි. මෙයාලා ප්‍රායෝගික ග්‍රීකයෝ කියන්නේ එළබඩු ටිකක් ග්‍රීකයෝ ගැන ග්‍රීක ඉතිහාසයේද ග්‍රීක සාහිත්‍යයේද ග්‍රීක විශ්කම්ප අපි වෙනම වීඩියෝ එකකින් ඒ ගැන කතා කරන්නේ නැහැ මගේ උනන්දු වෙනකොට පූර්ණිමා මිස් මතක් කරන එක හොඳයි ඒක වෙනම කතාව වෙනම වීඩියෝ එකක් නෑ ඒක ගැන මටත් උනන්දු මේක ඒ ගැන මේ බලන කට්ටියත් උනන්දු වෙයි සෑහෙම කිව්වම උනන්දු වැඩි වෙනවා ඒ කියන්නේ දැන් ඇමරිකන් ජ්‍යොතිෂය කියලා 21 වෙනි සියවසට මම ජ්‍යොතිෂයේදී පාවිච්චි කරන්නේ ඇමරිකන් ජ්‍යොතිෂය. ඒකෙදි මම ක්‍රිස් කියලා මැතිනියක්ගේ කෝලෙක් විදිහට මම සැලකනවා. මම එයාගේ ඉගැන්වීම් ඔක්කොම ගෙනවා. එයා ಭಾರತයක ගත්තට නමුත් එයාගේ ප්‍රෙඩික්ෂන්ස් සහ එයාගේ ස්ටයිල් එක මේ නව ලෝකයට අභ්‍යවකාශයේ පදිච්ච අයට ඒක දීලා තියෙන එක මම කරනවා. ඉතින් මොන දුක් විඳගෙන හරි Tamanට තේරෙන විදිහට අපේ රටේ ජ්‍යොතිෂෝ ඉලක්කයි ඉඳගෙන හරි පළක්කයි ගිහිල්ලා පාරදිගේ ගිහිල්ලා හරි කේන්දරේ බලලා කිව්වට අපි නමස්කාර කරනවා. ඔය කියන විදිහට ඉලක්කයිනේ පළක්කයිනේ නෙවෙයි මේ මං හිතන්නේ ලංකාවේ තියෙන ලොකුම ව්‍යාපාර වලින් එකක් තමයි ජ්‍යොතිෂ ව්‍යාපාරය. නෑ ඒක ගැන කියන්නේ තනතුරු ભેදයකින් තොරව අධ්‍යාපන මට්ටමකින් තොරව ඒ කිසිම ભેදයක් නැතුව හැම කෙනාම විශ්වාස කරනවා උදව් බලාපොරොත්තු වෙනවා ප්‍රශ්න වලදී යනවා. ඒක ගැන කියන්න තියෙනවා මගේ බෞද්ධ කියන්න දෙටින්ටක් ගාලා මොකද කියන්නේ තරහ වෙනවා මගේ ඉත්තක ගොඩක්. ඒ කියන්නේ මෙහිමයි. මොන විදිහින් හරි කියලා ගානක් කපාගෙන හරි කියලා හිත සතුට කරලා හරි ගියේ නෑ. ඒ මනුස්සයා දවස් දෙකකට ඊට පස්සේ පාම් භාගයක් යවනම් කාලක් ගන්න සල්ලිට මෙයාට දීලා වගේ නැත්තේ. වෙන්නේ ගොඩාක් තියෙනයි ගොඩක් දුන්නේ අනිත් එක මෙහෙම ජ්‍යොතිෂය ගැන ඒකයි මම කියන්නේ මේක සංවේදී මාතෘකාවක්. ඒ නිසා අපි වැඩි කතා නොකරනවා. එතකොට ඊට අමතරව තව එකක් තියෙනවා හැඟවිල්ල තියෙන ලංකාවේ තියෙනවද නැහැ. ඇත්තටම මේ ජ්‍යොතිෂ ගැන මට කියන්නම හිතෙන්නේ නැහැ කියන්නේ. පස්සේ කතා කරමු වෙනම මාතෘකාවක්. මොකද මේකත් කියන්න හොඳ නැති එක මම ඒ තුනටම ඕනකට වෙන්න කියලා කියන්න ඕන. බයට නෙමෙයි මේ සංවේදී වැඩි. මම ඉංග්‍රීසි වචනයක කියන සිංහල වචනෙන් කියන්නේ ඉංග්‍රීසි වචනේ තියෙන holy ghost කියලා වචනයක් තියෙනවා. holy කියන්නේ පවිත්‍ර කියලා අපි වචනේ දාමු. ghost කියන්නේ භූතය. පවිත්‍ර භූතය. ඇත්තටම ghost කියන්නේ භූතය කියන්නේ මේකත් භූතයක්. energy කියන්නේ භූතයක්. හරිද? energy කියන්නේ භූතයක්. දැන් භූතය ගැන මම දෙන මේ holy ghost එක දෙනකොට අපි දැන් මේ මෙතන ඉඳගෙන ඉන්නවා. අර එහා පැත්තේ කාමරේ සටපට කාලා මොනවා හරි කවුරු හරි අදිනවා. අල්මාරියක් අදිනවා. පූර්ණිමා මිස් ගිහිල්ලා බලනවා කවුද කියලා කවුරුත් නැහැ. ඒ කියන්නේ රූපයක් නැතුව ශරීරයක් නැතුව එනර්ජි එකක් විදිහට ක්‍රියාත්මක වෙනවා. ක්‍රියාවක් සිද්ධ වෙනවා. ඔය කියන්නේ අපේ ගෙදර මේ ඉන්න. ඒකට එහෙම එකක් ලෝකයේ අතට මෙහෙම જાති තියෙනවා කියලා අපිට තීරණය කරන්න වෙනවා. එතකොට holy ghost කියලා එන්නේ ඇමරිකාවේ ඉංග්‍රීසි තුල එන්නේ. ඇමරිකන් ඉංග්‍රීසි තුල එන්නේ. ඒ කියන්නේ ඇමරිකන් බයිබල් වල බයිබලේ පරිවර්තන කරනකොට ඔක්කොම කතා කරන්නේ මේ අපේ රටේ කියන්නේ සුද්ධාත්මය කියලා.
ඒකට හෝලි ස්පිරිට් කියලානේ මේ පෙරදිග කියන්නේ ඉංග්‍රීසියෙන්ුත්. නමුත් ආත්මය කියන එකයි භූතය කියන එකයි එනර්ජි කියන එකයි තමගතව කුලද කිව්වා ඒ ඔක්කොම සමාන වචන. තේරෙනවද? ඒ ඔක්කොම සමාන වචන. එතකොට ඇමරිකාවේ හෝලි ගෝස්ට්. එතකොට ලංකාවේ මගේ පල්ලිය නම් කරන්නේ දැවන්ත පල්ලියක් එකට අවුරුදු 100ක් වෙනවා පල්ලියකට කිව්වට එකක් නෙවෙයි. මුළු ලංකාවේම බ්‍රාන්චස් තියෙනවා පිට රටවලක් තියෙනවා. ඒක ලංකාවේ නමින් තමයි ඔක්කොම නම් කරලා තියෙන්නේ. ඒකේ අපි කිව්වොත් දැන් පවිත්‍ර භූතයාගේ සෙනසුරාදා හවස ඉඳලා මායම් කරලා ශාස්ත්‍ර කියන දේවල් තියෙනවා. මේකේ ලක්ෂ ගාණක් ලංකාවේම සමාජිකයෝ ඉන්නේ මම ඒක නම කියන්නේ නැහැ. මම ඒ මිනිසුන්ට හරි ආදරේ. ඒ මිනිසුන්ට හරි ආදරේ මම ඒ වගේ තැන් වලට අවුරුදු 30ක් 40ක් යනවා. ඒ මිනිසුන්ගේ මම ඉගෙන ගන්න තියෙන ඉතාලම හොඳ જાති. ඉතින් මේ මම දැන් ඔය ගාන් කියාගෙන જાති ඒ ඔක්කොම මිශ්‍ර කරන වෙලාවල් තියෙනවා. නැත්තම් ඒ පුද්දලට ඔබින දේ තියෙනවා. නැත්තම් සමහර වෙලාවට මේ ඔක්කොම තල්ලු කරලා දාලා මට වැඩ කරන්න සිද්ධ වෙලා තියෙනවා සමහරත් එක්ක. මගේ ප්‍රතිභාව නැත්තම් මගේ ඇතුළු නුවණත් එක්ක. ගිය නුවණ නෙවෙයි ගිය නුවණ නම් අද ගන්න බෑ. මගේ මේ ශාස්ත්‍ර ඔක්කොම තිබ්බත් මට. මොකද මම මේවා මොකුත්ම විශ්වාස කරපු නැති මිනිස්සෙක්. ඒ කියන්නේ මගේ අම්මගේ පවුලවත් තාත්තගේ පවුලවත් අපේ පවුලවත් කාටවත් උපම් වෙලාවක්වත් නැති කෙනෙක් බොන. ඒක අපේ පාර්ශව දෙකෙන්ද පවුලෙන්ද ඇවිල්ලා දැන්. ඒකට මම 1990 නොවැම්බර් මාසයේ වෙනකම් මම මේම කිසිම දෙයක්වත් ආගමක්වත් මොකුත්ම විශ්වාස කරලා නැතුව මගේ විශ්වවිද්‍යාල කාලේ තරුණ කාලේ මම වාමාංශිකේ කොමියුනිසම් මාස්කේ දාස් කැපිටල් පොත පුරු කරගෙන හිටපු කෙනෙක්. ඒ නිසා ඊට පස්සේ තමයි මට මේක මේව සම්පූර්ණ මුලින්ම හෝලි ගෝස්ට් කියන එකත් එක්ක ඇමරිකන් කට්ටියක් එක්ක මට සම්බන්ධ වෙන්න පුළුවන් වුණා 1992 මම එතකොට ලංකාවේ ප්‍රධාන පත්‍රයක මාධ්‍යවේදී විදිහට වැඩ කරනවා. ෆයිනල් ඉයර් එකේ රිසර්ච් කැම්පස් එකේ බලාගෙන ඉන්නවා. එතකොට ඒ බිල් බ්‍රයිට් කියලා ඇමරිකන් මහා ඉෂුවරෙක් ගියට මට පුහුණු වෙන්න උනා. ඇත්තටම එයාලට ඕන උනේ දේවධර්මයේ මට උගන්වන්න. මම එයාලගෙන් හෝලි ගෝස්ට් ටික ඉගෙන එමිට මාරුණා. හරි මගේ කතාව වැඩිද දැන් මොකද කරන්නේ? දැන් කියලා දුන්නා මේ පාවිච්චි කරන ක්‍රම මොනවද? ඒ වගේම කරපු අවස්ථාවක් ගැන අපිට උදාහරණයකුත් කියලා දුන්නා. දැන් මේක බලන අයට උනන්දුවක් ඇති වෙයි සර්ව හම්බ වෙන්නේ කොහොමද? සර්ගෙන් මේ උපදෙස් ගන්නෙ කොහොමද? නැත්තම් සර්ගෙන් මේවා ඉගෙන ගන්නත් හිතෙනවා ඇතිනේ. ඉගෙන ගන්නෙ කොහොමද කියලාත් හිතෙනවා ඇති. ඒගොල්ලන්ට පොඩි උදව්වක් කරන්න උපසලා. මේක මෙහෙමයි. උදව් කරන්න පුළුවන් දැන් මම 2002 පටන් ගන්න කාලේ මම හොඳ ජය සම්පන්න තරුණයෙක් නිසා මට තියෙන පිපාසයක්නේ මුහුදක් බොන්න නම් මේ গুপ্ত ජාති ඉගෙන ගන්න තිබුණ ඒකයි ප්‍රැක්ටිස් කරන්න ඕනේ එහෙම වුණා. දැන් මොකද මම මනෝවිද්‍යාවේදී කියන්නේ බටහිර මනෝවිද්‍යාව උගන්වන ඒකේ කාර්යභාරයකුත් තියෙන නිසා මම වැඩිපුරම කැමති මෙන්න මෙහෙම අයට අපේ මගේ WhatsApp අංකයට මැසේජ් එකක් දාලා මගෙත් එක්ක මැසේජ් එකක් දාලා පොඩි රික්වෙස්ට් එකක් දාලා හායි කියලා දාන්න මගෙත් එක්ක යාළු වෙන්නේ ඇති හොඳටම හායි කියලා දැම්මා. ඔව් දැන් එහෙම කතා කරන අය දැන් සමහරු මේ පාඨමාලාවන් විදියට මේවා ඉගෙන ගන්න කැමති අයත් ඇති ප්‍රශ්න තියෙන අයත් ඇති. එතකොට ප්‍රශ්න තියෙන අය දෙගොල්ලම හායි කිව්වොත් කොහොමද හොයාගන්නේ? ඒ කියන්නේ මම හරි සාධාරණ මිනිහෙක්. කියන්නේ මම PDF ડોකියුමන්ට් එකක් ලෑස්ති කරලා තියෙනවා. ඒ කියන්නේ ශාස්ත්‍ර නැත්නම් චිකිත්සාව කවුන්සලින් ඒ ගන්න අය එහෙමමයි විශේෂයෙන්ම මේ සබ්ජෙක්ට් එක දැන් මම මේ විෂයන් 10 ඇතුළත් කරපු පාඨමාලාව තියෙනවා. ඒකේ අවසානයේ ලංකා මනෝවිද්‍යාලයේ සාහිතිකයක් දෙනවා. ඒ සාහිතිකයෙන් පස්සේ ජ්‍යොතිෂඥයන්ට ප්‍රසිද්ධ අයට පූජකයන්ට තමන්ගේ නමට යටින් දාගන්න පුළුවන් ලිප්ස් කියන්නේ ලංකා ඉන්ස්ටිටියුට් ඔෆ් සයිකොලොජිස් ඒක නම අපේ ආයතනයේ නම. එතකොට ලිප්ස් සයිකොලොජි
EP කියලා දාලා තියෙනවා 9ටින් සීල් එක කපනකොට දාගන්න පුළුවන්. එතකොට ඒ අයටයි ඒ දෙකොල්ලටම පොදියමම පාර්ටිෂන් කරලා කොටස් PDF එක දෙකක් තියෙන. ඒ දෙකේ කියව ගන්න පුළුවන්. දෙකම ඕනයි දෙකටම උදව් කරනවා. එකක් ඕනයිට. දැන් මොකක් හරි අධ්‍යාපනයක් ලබන්න බලාපොරොත්තු වෙන අයට මූලික සුසුකම් මොනවද තියෙනවද? මම නම් ඇත්තම මනෝවිද්‍යා ආයතනය පටන් ගන්නකොටත් මගේ කොන්දේසි තමයි මොකද ලංකාවේ ප්‍රථම වතාවට සිංහලෙන් මනෝවිද්‍යාව ඉගෙනුවේ මම තේරෙන සිංහලෙන් වයිමයි කතා කරන සිංහලෙන් ඉගෙනුවේ මම ඒ කිව්වේ සිංහල භාෂාව කියවා තේරුම් ගත හැකි ඕනම කෙනෙකුට මේ ගුප්ත විද්‍යා පාඨමාලාවට එන්න. මේ අවස්ථාව මතකයි සර් කිව්වා මේ මනෝවිද්‍යාව කියලා මේ විශේෂ අමුතු විෂයක් විදියට හැමෝටම පෙන්නන විද්‍යාවක් කරන අමුතු දෙයක් වගේ පෙන්නන එක සර්ට මාස්මෙලොස් වගේ හැමෝටම බෙදලා දෙන්න ඕනේ කියලා තමයි සර් සිංහලට මට හොඳට මතකයි සර් කිව්වා ඉගෙන ගන්න ආස තේරුම් ගන්න ආස ඕන කෙනෙකුට මනෝවිද්‍යාව ඉගෙන ගන්න සර් මනෝවිද්‍යාව ආයතනය පටන් ගත්ත මැද ඊට පස්සේ තමයි ලංකාවේ බොහෝම ආයතන ඊයේ පෙරේද බිහි වුණේ ඒ කියන්නේ මනෝවිද්‍යාව කියන එකට අගයක් ලැබුණේ ඒකෙන් පස්සේ. එතකොට මේ මනෝවිද්‍යාත්මක වචන වලට අර ග්ලොසරි එකක් තිබුණේ නැහැ. වචන මාලාවක් තිබුණේ නැහැ. අපි හදුවා. ඔබතුමා මේ වචන හදාගත්තේ දැන් සර් කියන්නේ ඒ විදියටම ගුප්ත විද්‍යාව ගැන උනන්දුවක් දක්වන කියවන්න පුළුවන්. ඉගෙන ගන්න ආස ඕනම කෙනෙකුට ඔන්න අවස්ථාවක් තියෙනවා ඉගෙන ගන්න. නෑ දැන් මේ ආයතනම බටහිර මනෝවිද්‍යාව අපේ පාඨමාලා ඔක්කොම තියෙන ඒ ටිකත් ඉගෙන ගන්න පුළුවන්. හරි. අපි ඒකේ තියෙන ජර්නල් එකක් දාලා යමු. එතකොට ඒක බටහිර මනෝවිද්‍යාව ඉගෙන ගන්න ආස නම් ඔන්න බටහිර මනෝවිද්‍යාවත් ඉගෙන ගන්න ඊට පස්සේ ශක්ති මනෝවිද්‍යාවත් ඉගෙන ගන්න ඒකම මේ මොනවාද මේ ගුප්ත ශාස්ත්‍රය කියන එක ඔබට පාවිච්චි කරන්න ඒ වගේම ඉගෙන ගන්න මනසතාවය ලබා ගන්න ජීවිතේ සාර්ථක කරගන්න ගොඩක් අය තියෙන අවශ්‍යතාවය ජීවිතේ සාර්ථක කරගන්නනේ ඔබතුමා වන්න අවස්ථාව විවෘත කරලා දීලා තියෙනවා. ඔව්. එහෙමනම් අද දවසේ සාකච්ඡාවට සහභාගී වුණාට ඔබතුමාට ගොඩාක්ම ස්තුතියි. අපි ඊළඟ දවසක මේ අහගෙන හිටපු දේවල් අහන්න තව ආසෙයි. මේවා කමෙන්ට්ස් දාන්න කියන බැලලට තර්ක කරලාද ඔක්කොම මම කැමති හැම එකකටම උත්තර දෙනවා. ඔන්න ඔයගලන්ට අවස්ථාවක් තියෙනවා නම් ඔයගලන්ට කමෙන්ට්ස් දාන්න පුළුවන්. සර් පෞද්ගලිකව උත්තර දෙනවා කියලා ඔන්න පොරොන්දු වුණා. ඕනම ප්‍රශ්නයක් අහන්න සර් කමෙන්ට් කරනවා. එහෙනම් අපි ඊළඟ දවසේ අපි සර් එක තව අලුත් කොටසකින් මේ විශේෂ ශාස්ත්‍රය පිළිබඳ දැනුමකිනුත් ඒ වගේම මේවයින් අනිත් අයගේ ජීවිත ගොඩ ගන්න යාළුවට උදව් කරේ කොහොමද කියන එක ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා ඊළඟ කොටසකින්. එහෙනම් අද දවසට අපි මෙතනින් නවත්වමු. ඔබට බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි.